සුබ දවසක් හැමෝටම. අද මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ අපි හැමෝටම ගෙදරදීම පහසුවෙන් හදාගන්න පුළුවන් විශේෂයෙන්ම මේ දවස්වලට ඉතාමත්ම ප්‍රයෝජනවත් උපකරණයක් ගැන. ඒ තමයි ෆුඩ් ඩීහයිඩ්‍රේටර් එකක්. එහෙම නැත්නම් ආහාර විජලන කාරකයක්. ඉතින් අපි මේ වීඩියෝ එකෙන් බලමු මේ වගේ ආහාර විජලන කාරකයක් අපිට ගෙදරදීම පහසුවෙන් හදාගන්න පුළුවන් කොහොමද කියලා. මේ උපකරණයේ ප්‍රයෝජනය තමයි රසයත් ගුණයත් 100%ක්ම සුරක්ෂිත වෙන විදිහට සාමාන්‍යයෙන් ඕනෑම ආහාරයක් පිටි එහෙම නැත්නම් කුඩු බවට පත් කරලා කල් තියාගන්න හැකියවීම. මේකෙදි අපි ආහාරවල රසයත් ගුණයත් ආරක්ෂා කරගන්නේ ආහාර විචලනයට සුදුසුම උෂ්ණත්වය වෙන සෙල්සියස් අංශක 52ක් 54ක් වගේ ප්‍රශස්ත උෂ්ණත්වයක් උෂ්ණත්ව පාලකයක් මගින් රඳවා ගන්න අතරම ආහාරයෙන් ඉවත් වන තෙතමනය දිගටම සංවහනය වෙන සුළං ධාරාවක් මගින් ආහාරයෙන් ඉවත් කිරීම කියන මුල් ධර්මය අනුව සාමාන්‍යයෙන් අපි අවුවේ ආහාර වේලනකොට මේ විදිහට අපිට අවශ්‍ය උෂ්ණත්වයත් ඒ වගේම සුළං ධාරාවකින් තෙතමනය ඉවත් කිරීමත් ක්‍රමානුකූලව කරගන්න ප්‍රායෝගිකව බැරි බව ඔයාලා දන්නවා. ඒ නිසා තමයි ආහාරවල රසයත් ගුණයත් 100%ක්ම සුරක්ෂිත වෙන විදිහට විචලනය කරගෙන ආහාර කල්තබා ගන්නත් ආහාර අපතේ යාම අඩු කරගන්නත් ෆුඩ් ඩීහයිඩ්‍රේටර් එකක් නිර්දේශ කරන්නේ. හැබැයි මේ වෙනකොට වෙළඳ පොලේ ගන්න තියෙන ෆුඩ් ඩීහයිඩ්‍රේටර්ස් වල මිල ගණන් බැලුවොත් ඒවා රුපියල් 30-40000ක් වගේ අධික මිලක් වෙන නිසා තමයි මේ වගේ සරල තාක්ෂණයක් තියෙන ඉතාම ප්‍රයෝජනවත් උපකරණයක් රුපියල් 1000කින් 2000කින් වගේ ඉතාමත්ම අඩු මුදලකට අපි හැමෝටම ගෙදරදිම හදාගන්න විදිය ගැන මේ වීඩියෝ එක කරන්න හිතුවේ. ෆුඩ් ඩීහයිඩ්‍රේටර්ස් වල ඩිසයින් එක ගැන කතා කරත් අපිට හොරිසොන්ටල් එයාර් ෆ්ලෝ සිස්ටම් සහ වර්ටිකල් එයාර් ෆ්ලෝ සිස්ටම් කියලා ඩිසයින් දෙකක් අඳුරගන්න පුළුවන්. මේ ඩිසයින් දෙකෙන් මගේ උපකරණය හදන්න මම පාවිච්චි කරේ වර්ටිකල් එයාර් ෆ්ලෝ ඩිසයින් එක. එහෙම නැත්නම් සිරස් අතට සංවහන ධාරා ගමන් කරන ක්‍රමය. ඉතින් මේ රූප සටහනේ පේන විදිහට මේ ක්‍රමයේදී වායු ධාරාව උපකරණ යටින් ඇතුල් වෙලා හීටර් එක හරහා ගිහිල්ලා උඩින් තියෙන ෆෑන් එකෙන් එළියට යනවා. ඉතින් මේ ෆුඩ් ඩීහයිඩ්‍රේටර් එක හදාගන්න ඕගලන්ට ඕන වෙනවා මේ වගේ උෂ්ණත්ව පාලක උපකරණයක්. මේ උපකරණයක් අපිට රුපියල් 750කට 800කට වගේ මුදලකට ඉලෙක්ට්‍රොනික උපකරණ තියෙන කඩයකින් මිලදී ගන්න පුළුවන්. ඒ වගේම අපිට මේ වගේ කම්පියුටර් ෆෑන් එකකුත් අවශ්‍ය වෙනවා. ඉතින් මගේ ඩිසයින් එකට මම පාවිච්චි කරේ මේ වගේ ප්ලාස්ටික් භාජනයක්. ඒකේ උඩ තියෙන පියනට මේ වගේ කම්පියුටර් ෆෑන් එක අයි කරලා තියෙනවා. මේක ඇරලා බැලුවොත් ඕගලන්ට පේනවා ඇතුලේ ඇලුමිනියම් ෆොයිල් එකක් යොදාගෙන තියෙනවා. ඇතුලේ තියෙන උෂ්ණත්වය දිගටම රඳවා තියාගන්න ඕන හින්දා. ඉතින් මේක සම්පූර්ණයෙන්ම පියන ගලවලා ඉවත් කරගන්න පුළුවන් විදිහට මේ වගේ පොඩි DC ජැක් එකක් අයි කරගත්තාම අපිට පහසුවෙන් ජැක් එක ගලවලා පියන සම්පූර්ණයෙන්ම ඉවත් කරගන්න පුළුවන්. ඊට පස්සේ අපිට පේනවා මේක ඇතුලේ මම පාවිච්චි කරලා තියෙනවා අපේ වියලා ගන්න ආහාර තියාගන්න ඇලුමිනියම් පෙනේර ඒ වගේම මේ වගේ ඉන්දියාප්ප තහඩු වගේ හිල් තියෙන ට්‍රේ එහෙම නැත්නම් තැටි පාවිච්චි කරලා තියෙනවා. ඉතින් මේ වගේ ඔයගලන්ට හොයාගන්න පුළුවන් ඕනෑම දෙයක් අපිට ආහාර රඳවා ගන්න තැටි එහෙම නැත්නම් ට්‍රේ විදිහට තියාගන්න පුළුවන්. ඊට අමතරව ඔයගලන්ට පේනවා මේකේ හීටින් එලිමන්ට් එක විදිහට මම පාවිච්චි කරලා තියෙන්නේ සාමාන්‍ය ෆිලමන්ට් බල්බ් එකක්. වොට් C වගේ බල්බ් එකක් පාවිච්චි කරොත් අපිට ආහාර විජලනය කරගන්න අවශ්‍ය උෂ්ණත්වය වෙන සෙල්සියස් අංශක 52ක් 54ක් වගේ උෂ්ණත්වයක් පහසුවෙන්ම මේ භාජනය ඇතුලේ ලබා ගන්න පුළුවන්. ඒ වගේම ඔයගලන්ට පේනවා මේකේ අඩියට මම ස්ටේන්ලස් ස්ටීල් ස්ටෑන්ඩ් එකක් පාවිච්චි කරලා තියෙනවා. ඒ වගේම අඩියේ මේ වගේ හිල් විදගෙන තියෙනවා. මේ හිල් වලින් තමයි අපේ සංවහන ධාරා මේ උපකරණය ඇතුළට ඇතුල් වෙන්නේ. ඒ වගේම මේ උපකරණයේ තියෙන මේසයත් අතර මේ වගේ පොඩි ඉඩක් තියාගන්න ඕනේ. මොකද ඒ ඉඩ හරහා තමයි සංවහන ධාරා මේ උපකරණය ඇතුළට එන්නේ. ඉතින් මේ ආහාර රඳවන ට්‍රේ එක කුඩා එකේ ඉඳලා විශාල එක දක්වා එකින් එක මත තියලා අපිට විජලනය කරගන්න අවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඒ මත තියලා උඩින් තියෙන පියන වහලා අපිට මේකට විදුලි බල සැපීම දීලා ක්‍රියාත්මක කරවන්න පුළුවන්. ඔයගලන්ට පේනවා ක්‍රමයෙන් මේ උපකරණය ඇතුළේ උෂ්ණත්වය ඉහළ යනවා කියලා. මේකට පාවිච්චි කරලා තියෙන උෂ්ණත්ව පාලකය නිසා මේක උෂ්ණත්වය සෙල්සියස් අංශක 54ට වැඩි වෙන්නේ නැතුව ක්‍රමානුකූලව අපිට පාලනය කරගන්න පුළුවන්. ඉතින් අපි ඊළඟට බලමු ආහාර ද්‍රව්‍යයක් අපි කොහොමද මේ උපකරණයෙන් විචලනය කරගන්නේ එහෙම නැත්නම් ඩිහයිඩ්‍රේට් කරගන්නේ කියලා. මම උදාහරණයක් විදිහට මේකෙදි පාවිච්චි කරනවා
මේ වගේ හොඳින් හෝදලා පිරිසිදු කරගත්ත කරපිංචා අතු කිහිපයක්. ඉතින් අපිට පුළුවන් මේ කරපිංචා අතු ටික අපේ ආහාර තියෙන ට්‍රේස් වල පිළිවෙලට ක්‍රමානුකූලව අසුරගෙන උපකරණය ඇතුලෙන් තියලා උපකරණය ක්‍රියාත්මක කරන්න. දැන් අපි මේකේ විදුලි බලය සපයලා උපකරණය ක්‍රියාත්මක කරලා බලමු. සෙල්සියස් අංශක 28ක් 29ක් වගේ සාමාන්‍ය කාමර උෂ්ණත්වයේ ඉඳලා දැන් මේක උෂ්ණත්වය ක්‍රමයෙන් වැඩි වෙනවා. ඒ වගේම ඔයගලන්ට පේනවා උඩින් තියෙන කම්පියුටර් ෆෑන් එක මගින් යටින් සංවහන ධාරා උපකරණය තුළට ඇදලා අරගෙන ඒ රත් වෙන සංවහන ධාරා අපේ විජනනය කරගන්න අවශ්‍ය ආහාර ද්‍රව්‍ය හරහා ගමන් කරලා උඩින් එළියට ඉවත් වෙන ආකාරය. දැන් ඔයගලන්ට පේනවා මේ උපකරණ උෂ්ණත්වය සෙල්සියස් අංශක 52ක් 53ක් වගේ ප්‍රශස්ත උෂ්ණත්වයකට පත් වෙලා තියෙනවා කියලා. අපිට පුළුවන් පැය 3කට 4කට වගේ පස්සේ මේ උපකරණයේ විදුලි බලය නවත්තලා මේ උපකරණය ඔෆ් කරලා විජනනය උඩ ආහාර ලබා ගන්න. ඉතින් මම කලින් කිව්වා වගේ සාමාන්‍ය අවුල් වියලනට වඩා මේ විදිහට විජනනය කරපු ආහාරවල තියෙන විශේෂත්වය තමයි ඒ ආහාරවල පෝෂණ පදාර්ථ ඒ වගේම ගුණාත්මක බව 100%ක් ආරක්ෂා වෙන පරිදි මේ ආහාරවල තියෙන ජලය සම්පූර්ණයෙන්ම අයින් වෙලා විජනනය වීම. ඒගොල්ලන්ට පේනවා අපි සාමාන්‍යයෙන් අවුල් වේල ගන්නවට වැඩිය මේ විදිහට විජනනය කරගත් ආහාරවල වර්ණය පවා ස්වාභාවික වර්ණයම රැඳිලා තියෙන විදිහට විජනනය වෙලා තියෙන හැටි. මේ කොළවල තියෙන කොළ පාට ගතිය එහෙමම තියෙන බව ඕගොල්ලන්ට පැහැදිලිව පේනවා. ඉතින් මේ තියෙන මේ විදිහට විජනනය කරගත්ත කරපිංචා බ්ලෙන්ඩර් එකකින් බ්ලෙන්ඩර් කරගෙන කුඩු විදිහට අපි කල් තියාගන්න විදිහ. මේ විදිහට අපිට කරපිංච කුඩු ඒ වගේම ඕනෑම ආහාරයක් පිටි හරි කුඩු හරි කරලා ප්ලාස්ටික් ඇස්රූම් වල එහෙම නැත්නම් බෝතල් වල දාලා අවශ්‍ය ඕනෑම වෙලාවක පාවිච්චි කරන්න පුළුවන් විදිහට සෑහෙන කාලයක් කල් තියාගන්න පුළුවන්. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයගලන්ට මේ කාලේ හැටියට ගොඩාක් ප්‍රයෝජනවත් කියලා. මොකද ඔයාලටත් පහසුවෙන්ම මේ වගේ උපකරණයක් ගෙදරදී මේ ඩිසයින් එක පාවිච්චි කරලා හදාගන්න පුළුවන් නිසා. ඉතින් මේ වීඩියෝ එක ප්‍රයෝජනවත් වටිනවා කියලා හිතනවා නම් ෂෙයා කරන්න, ලයික් කරන්න, ඒ වගේම මගේ නිශ්චල් කී channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඔබට සුබ දවසක්.